ආයුබෝවන් හැමෝටම. අද මම අරගෙන ආවේ ඇමරිකානු ජනප්‍රවාදවල එන සුප්‍රසිද්ධ දඩයම්කරුවෙක් සහ දේශපාලඥයෙක් වුණ ඩේව් ක්‍රොකට්ගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු The Bold of Davy Crockett චිත්‍රපටයේ විචාරයයි. මේක සාමාන්‍යයෙන් අපි දකින වෙස්ටර්න් චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස්, හැඟීම්බර සහ වීරත්වය පිරි නිර්මාණයක්. 1800 ගණන්වල ඇමරිකාවේ තිබුණු රළු පරිසරය සහ මිනිසුන්ගේ අරගලය මෙහි අපූර්වට පෙන්වනවා. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1813 වසරේ සිදුවුණු ක්‍රීක් වෝ හෙවත් ක්‍රීක් යුද්ධය පසුබිම් කරගෙනයි. ඩේව් ක්‍රොකට් කියන්නේ ඊටම දක්ෂ දඩයම්කරුවෙක් වගේම පවුලට ආදරය කරන කෙනෙක්. ඔහු යුද්ධයට ගොස් සිටින අතරතුර ඔහුගේ දරුවන් දරුණු වසංගතයකට ගොදුරු වී ඇති බව දැනගන්න ලැබෙනවා. තමන්ගේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඔහු යුද පිටියෙන් පැනලා යනවා. ඒ ගමනදී ඔහුට සෝබාදහමේ රළු බවට වගේම තමන්ව අත්අඩංගුවට ගන්න එන හමුදාවටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ චිත්‍රපටයේ පුරාම දකින්න ලැබෙන්නේ පියෙකු තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම සහ ඔහුගේ අසාමාන්‍ය ධෛර්යය ගැනයි. මෙහි කැපී පෙනෙනම දේ තමයි එහි ඇති ස්වභාවික සිනමාකරණය. කැලෑබද ප්‍රදේශ, ගංගා සහ වනසතුන් සහිත දර්ශන ඉතාමත් තාත්විකව රූගත කරලා තියෙනවා. අධ්‍යක්ෂවරයා උත්සාහ කරලා තියෙන්නේ ඩේව් ක්‍රොකට් කියන චරිතය සුපිරි වීරයෙක් විදියට පෙන්වන්න නෙවෙයි. සාමාන්‍ය මිනිසෙක් විදියට ඔහු තුල තිබුණු බිය සහ ආදරය පෙන්වන්නයි. පසුබිම් සංගීතයත් මේ ඓතිහාසික පසුබිමට ඉතාම හොඳින්ම ගැලපෙනවා. ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවා ඩේව් ක්‍රොකට්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඔහුගේ පෙනුම සහ රංගන ශෛලිය ඒ කාලයට ඉතාම ගැලපෙනවා. චිත්‍රපටයේ තියෙන සටන් දර්ශන වුණත් ඉතාම සරලයි. හැබැයි හරිම තාත්විකයි. මෙය හුදෙක් වෙඩි තබා ගන්නා චිත්‍රපටයක් නොවි, මනුෂ්‍ය සම්බන්ධතා ගැන කියන නිර්මාණයක් වීම මේ තියෙන විශේෂත්වයයි. ඔබ ඓතිහාසික කතාවලට සහ සෝබාදහම පසුබිම් කරගත් චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් The Bold of Davy Crockett අනිවාර්යයෙන්ම නරඹිය යුතුයි. මේ වීරත්වය සහ පවුලේ සම්බන්ධතාවය ගැන අලුත් විදිහකට හිතන්න පොළඹවන නිර්මාණයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔබට මොකද හිතෙන්නේ? මේ වගේ ඓතිහාසික චරිත ගැන තවත් විචාර බලන්න කැමතිද? පහලින් කමෙන්ට් කරන්න. තව විචාරයකින් අපි හමු වෙමු.